අයිබෝවන් ඔබ නැවත වතාවක් එකතු වෙලා සිටින්නේ What Matters to Her කියන Facebook කෙටි වීඩියෝ වැඩසටහන් මාලාවත් සමගයි. ඉතින් අපි ගිය සතියේ සාකච්ඡා කරේ ගර්භාෂය පහත් වීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන්ම තමයි අද දවසේත් අපි වැඩිදුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම අපේ වෛද්‍යතුමා ප්‍රසව සහනාර වේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා අපත් සමග නැවත වතාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා ගර්භාෂය පහත් වීම කියන්නේ මොකක්ද? ඒ වගේම එවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන්. එහිදී වෛද්‍යතුමා විශේෂයෙන්ම සඳහන් කරේ මීට ප්‍රධානතම හේතුව වෙන්නේ ආර්තව භවය කියලයි. ඒ වගේම වෙනත් හේතු පිළිබඳවත් අපේ වෛද්‍යතුමා අපිව දැනුවත් කරා. ඉතින් මේ නරඹන්නට ඔබට නොහැකි වුණා නම් ඒ ලින්ක් එක අපි මෙහි සඳහන් කරලා තියන්නම්. ඔබට පුළුවන් ඒ ඔස්සේ ඒ වැඩසටහන නරඹන්නට. හොඳයි. එහෙමනම් අපි බලමු අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසන්නේ මේ සම්බන්ධයෙන් මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. වෛද්‍යතුමනි, ගර්භාෂය පහත් වීමට ඇති ප්‍රතිකාර ක්‍රම මොනවද? ප්‍රධානම දෙකක් තමයි අපි කියනවා pelvic floor exercises කියලා. මේ අපි මේ muscles වලට exercise එකක් කරන්න ඕනේ. ඒක YouTube එකට එහෙම ගියාම හරි මේ මොනවාද physiotherapist ලාගෙන් හරි ඒක අහගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ඒක බොහොම ලේසි දෙයක්. ඒක අපි නිතර කරනවා නම් විශේෂයෙන් අපි කියනවා දරු ප්‍රසූතියෙන් පස්සේ අඩුම ගානේ දවස් 14ක් අපි කියනවා ඒ contractions ඒ කියන්නේ අපි කියනවා squeeze relax එහෙම දවසට 8 එක වෙලාවට 8 ගානේ දවසකට 3 පාරක් සති දවස් 14ක් කළොත් ඒ කාන්තාවට අර දරු ප්‍රසූතියෙන් වෙන ඒ අවදානම සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා කාන්තාවන්ට අපි බර හොඳට තියා ගැනීම, දියවැඩිය තත්ත්ව අඩු කර ගැනීම, ඒ වගේම නැත්නම් පාලනය කිරීම, ඒ වගේම අපි කියනවා HRT එහෙම නැත්නම් hormone replacement therapy අපි ගන්න පුළුවන් නම් අපි කියන ආර්ථභාවයේ වුණාන් පස්සේ ඒකිනුත් මේ තත්ත්වය මොකද ඊස්ට්‍රජන් කියන හෝමෝන ඇතුළත අපි කෘත්‍රිමව ලබා දෙන ඒතර මේ ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ක්‍රම වලින් තමයි ඒක අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ප්‍රතිකාර ගත්තොත් මේකට තියෙන ඉතින් ඒක වුණාට පස්සේ අපි පළවෙනියෙන්ම ඒත් කරන්නේ අපි පොඩ්ඩක් පල්ලයට ආපු අවස්ථාවක් දැක්කොත් අර pelvic floor exercise ආයෙ කරන්න කියනවා. මොකද සමහරවිට exercise කරනකොට මේ muscle එක ආයෙ පොඩ්ඩක් හොඳ තත්ත්වයට ආපුවම අර චුට්ටක් ඉස්සෙන්න පුළුවන්. ඒකට අර පොල්ලක් පල්ලයට ආවිලා තියෙන ටික හරියනවා. ගොඩාක් පල්ලයට වෙලා ආවලා තිබ්බොත් ඉතින් අපි ඒක අපි රිපෙයාර් එකක් කරන්න පුළුවන්. ඒක අපි රිපෙයාර් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් සමහරවිට ඉතින් ගර්භාෂයක ගොඩාක් පල්ලයට આવත් අපි ගර්භාෂය අයින් කරලා ඒ රිපෙයාර් කරනවා. මුත්‍රාශය අපි කියනවා උස්සලා එක ගැට ගන්නවා කියලා. ඒ වගේ ක්‍රම කිහිපයක් තියෙනවා මේ දේවල් වලට මේ වගේ අවස්ථාවක් වුණාම ප්‍රතිකාර කරන්න. හැබැයි මතක තියාගන්න ඕනේ තමයි ගොඩක් කාන්තාවන් මේ ගර්භාෂය පහත් වුණාම ගෙදරටවත් කියන්නේ. ඒක ලංකාවේ රටවල වැඩි. නමුත් එංගලන්තේ වගේ රටවල් වලත් ඒගොල්ලෝ ගොඩක් ඒකට ලැජ්ජ වෙලා කියන්නේ. කාලයක් ගිහිල්ලා ගියාට පස්සේ තමයි කියන්නේ. ඒතකොට ඒක ගොඩක් පල්ලයට ඇවිල්ලා තියෙන. ඉතින් අපිට ඒතකොට අර ඔපරේෂන් කරන තත්ත්වයට යන්න chance එක වැඩි වෙනවා. ඒ වගේම අපි ඔපරේෂන් කරන්න අකමැති අම්මලාටත් අපි කියන වලලු දානවා කියලා. ඒ වලලු දාන එකත් ගොඩක් අය එහෙම කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රශ්න එකම දේ මාස 6කට සැරයක් මේ වලල්ල මාරු කරන්න. ඒ අර ඉතින් ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් අපි ඔපරේෂන් කරන්න බැරියම විශේෂ මොකද ඒක වයසක කාන්තාවට වෙනවා කිව්වොත් ඉතින් වයසක කාන්තාව සමහරලාට වෙන රෝගී තත්ත්ව ගොඩක් කරද වස්තුවේ ප්‍රශ්න, දියවැඩියාව, ප්‍රෙෂර් ඒ වගේ වයිතා දරුණු විදිහට තියෙන කට්ටියට අපිට සීනති කරලා හරි හොඳට ඉන්ජෙක්ෂන් දාලා කරන්න බැරි අවස්ථාවලදී අපි මේ වලලු පාවිච්චි කරනවා. ඒ වගේම ඒගොල්ලෝ කැමති නැත්තම් ඒ කියන්නේ මොනවාද ඔපරේෂන් කරන්න අපි ඒක පාවිච්චි කරනවා. ඊට අමතරව ඊටාම අපි කලාතුරකින් කරන ප්‍රොසීඩර් එකක් තියෙනවා. අපි ඒකෙදි කරන්නේ ලීෆෝඩ් ප්‍රොසීඩර් කියලා. ඒකෙදි කරන්නේ දැන් ඉතින් මේ පල්ලහට එන යෝනි මාර්ගයනේ. ඒතර අපි දැන් යෝනි මාර්ගය අයින් කළොත් පල්ලහට එන්න දෙයක් නැතුව යනවා. ඉතින් එතකොට අපි ඒ කියන්නේ අපි කියන්නේ ලිංගික පහු වෙන්නේ නැති කාන්තාවන් අපි තුමු වයසින් හරි ඒගොල්ලෝ ඒක අපි කියන ඇක්ටිව් නැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ ඒකට කැමති නම් ඒක කරන එක සෑහෙන ඒක නිකන් නිත්තාවටම සුවයක් වගේ තමයි. මොකද ඊට පස්සේ පල්ලහට එන්න දෙයක් නැති හින්දා. ඒ නිසා ඒක ඉතින් නමුත් අපි කලාතුරකින් කරන දෙයක්. මොකද අපි වයසින් ඉඳන් එහෙම කරන්නේ නැහැ. ඒකත් කතා කරලා බලලා කැමති නම් ඒක කරන්න ඕනේ. ඒක අර ගර්භාෂය ඔක්කොම අයින් කරනවට වඩා පොඩි ප්‍රතිකාර ක්‍රමයක්.
කියන්නේ ඊට වඩා සංකූලතා අඩු එකක්. නමුත් ඒක කලන්නේ කලාතුරකින්. මොකද අපි යෝනි මාර්ගය අයින් කරනවට කැමති නැති.